Hi guys, සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ අලුත් වීඩියෝ එකකට මම කලින් කතා කරා XM account එකක් කොහොමද create කරන්නේ කියලා. අන්න ඒකම දෙවෙනි වීඩියෝ එකත් එක තමයි ඔයා අද එකතු වෙලා ඉන්නේ. පළවෙනි අපි කතා කරා කොහොමද XM account එක 100% නිවැරදි විදිහට නිර්මාණය කරන්න කියලා. XM කියන්නේ forex account එකක් කොහොමද නිර්මාණය කරන්න කියලා මම කලින් වීඩියෝ එකක් කරන් ආවා. අන්නේ වීඩියෝ එකේ මම කතා කරා කොහොමද මෙතනින් එහාට වැඩ ටික කරගෙන යන්නේ කියලා වීඩියෝ සීරීස් එකක් විදිහට අරන් එනවා කියලා. ඒකේ දෙවැනි වීඩියෝ එකත් එක තමයි ඔයා අද එකතු වෙලා ඉන්නේ. අද දවසේ මම කියලා දෙන්න හදන්නේ කොහොමද අපි හදාගත්ත XM account එකට 100% නිවැරදි විදිහට ඩිපොසිට් එකක් දාගන්නේ කියලා. අපිට ඩිපොසිට් කරන්න මෙතඩ් ගොඩාක් තියෙනවා. ඔයාලට කැමති මෙතඩ් එක පාවිච්චි කරලා ඩිපොසිට් එකක් දාලා මුදල් earn කරන්න පුළුවන්. මම කිව්වනේ මුදල් earn කරන්නේ කොහොමද, withdraw කරන්නේ කොහොමද, මේ හැමදේම සම්පූර්ණ නොමිලේ කියලා දෙනවා කියලා කිසිම කෝස් එකක් අය ෆලෝ කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ නොමිලේ කියලා දෙනවා කිව්ව හින්දා දැන් මම හිතනවා මේ වීඩියෝ එක බලන්න කලින් මම කලින් ඔය කට්ටියට මගේ YouTube channel එකට අප්ලෝඩ් කළා මේ විදිහට ඉවරයි account එකක් හදන වීඩියෝ එක. ඒක බලලා මේ විදිහේ account එකක් හදාගෙන ඉවරලා මේ වීඩියෝ එක බලනවාද කියලා හිතනවා. එහෙම හදාගෙන නැත්තුව මගේ මේ වීඩියෝ එක බලනවා නම් දැන් මේ යන channel එකට ගිහිල්ලා account එක හදාගන්න විදිහේ වීඩියෝ එක බලලා ඉවරලා මෙන්න මේ වීඩියෝ එක බලන්න පිළිවෙලට. එතකොට නිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද XM account එකට ඩිපොසිට් එකක් කරගන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද 100% නිවැරදි විදියට XM account එකට ඩිපොසිට් එකක් කරගන්න කියලා. මම කලින් ඔයකට කියලා දුන්නා කොහොමද account එකක් create කරගන්න කියලා. ඔය කට්ටියට screen එක ගියාට පස්සේ my account එකට ගියාට පස්සේ account එක verified වෙලාද නැද්ද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. ඒක ගැන මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. මම හිතනවා මේ විදිහට ඔයා account එකක් create කරගෙන verified කරගෙන ඇති කියලා. verified කරගෙන ඉවර නම් ඔයාට අදින් පස්සේ මම කියලා දෙන විදිහට මුදල් earn කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කිව්වා පළවෙනි වීඩියෝ එක දාද්දිම මම මුදල් earn කරන්න ඔයාට උදව් කරනවා කියලා. හරි. මේ වැඩේ කරන යන්න ඔකට දන්නවා ට්‍රේඩින් කරන්න ෆ්‍රී බෑ. ට්‍රේඩින් කරන්න යම්කිසි ඩිපොසිට් එකක් කරන්න ඕනේ. Binance වගේම තමයි මේ forex trading කියන්නේ. forex හරහා ගේමක් ගහගන්න මුදල් earn කරන්න මම කියලා දෙනවා. හරි. දැන් බලමු කොහොමද මේකට ඩිපොසිට් එකක් දාගන්නේ කියලා. 100% නිවැරදි විදියට ඩිපොසිට් එකක් දාගන්නේ කොහොමද කියලා කතා කරමු. මේකට ආවට පස්සේ මේකේ තියෙනවා ඩිපොසිට් කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ ඩිපොසිට් කියන ඔප්ෂන් එක ඇතුළට ඔයා යන්න ඕනේ. ඩිපොසිට් කියන ඔප්ෂන් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලා ඩිපොසිට් කරන්න මෙතඩ් ගොඩාක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා Visa card. මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරලා දැන් ලංකාවේ කාටවත් ඩිපොසිට් කරන්න බෑ. හැබැයි මෙතන තියෙනවා Skrill, ඊට අමතරව Binance, local deposit මෙන්න මේ වගේ මෙතඩ් තුනක් තියෙනවා. මෙන්න මේ මෙතඩ් තුන පාවිච්චි කරලා ඔයාලට මේ වෙනකොට ඩිපොසිට් කරගන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඩිපොසිට් කරගන්න පුළුවන්. හැබැයි මේකේ කියන්න ඕනේ local depositor කෙනෙක් කරා ඩිපොසිට් කරනවා නම් ඔයාලට සාමාන්‍ය රාත්‍රී 12 වගේ වෙන ටයිම් එක දක්වා තමයි ඩිපොසිට් ටික කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේකේ Binance කියලා තියෙන මෙතඩ් එකක් cryptocurrency හරහා ඩිපොසිට් කරන්න පුළුවන්. මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරනවා ඔයාලට පැය 24 ඕනෑම වෙලාවක ඩිපොසිට් එකක් කරගන්න පුළුවන්. හැබැයි මේක පොඩි අවාසියක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ මේක බලා ගන්න පුළුවන් මිනිමම් ඩිපොසිට් එක. මේක මිනිමම් ඩිපොසිට් එක තියෙන $50ක මුදලක් තමයි තියෙන්නේ. ඊට අමතරව මැක්සිමම් ඩිපොසිට් එක සහ මිනිමම් ඩිපොසිට් එක මේ දෙකම බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ. ඔතන පොඩි අවාසියක් තියෙනවා. මිනිමම් ඩිපොසිට් එක ගත්තට පස්සේ පොඩි බැලන්ස් එකක් තියෙන කෙනෙක් આવොත් එයාට වැඩ ස්ටාර්ට් කරන්න $50ක් ඕන වෙනවා. ඒ වගේ withdrawal එකක් ගද්දිත් ඒ වගේම limit එකක් තියෙනවා. Binance හරහා ඩිපොසිට් කරනවා නම් සාමාන්‍යයෙන් ලොකු මුදලක් ඩිපොසිට් කරගන්නවා නම් ඇත්තම කියන්නේ forex කරන්න හොඳයි. හැබැයි අර පොඩි බැලන්ස් එකක් තියෙන කෙනෙක්ට මේක සුසු වෙන්නේ නැහැ. එයාට ඩිපොසිට් කරගන්න ටිකක් අමාරු වෙනවා. Binance හරහා ඩිපොසිට් කරගන්නවා නම්. හැබැයි ඔයාලට Binance හරහා ඉක්මනින්ම ඩිපොසිට් කරගන්න පුළුවන්. හරි. අපි ඊළඟ මෙතඩ් එක බලමු. පොඩි බැලන්ස් එකක් තියෙන කෙනෙක්ට උනත් ඩිපොසිට් කරගන්න පුළුවන් මෙතඩ් එක. මේක තියෙනවා local depositor කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් තියෙනවා. ලංකාවේ මෙන්න මේ XM ආයතනය හා සම්බන්ධ වෙලා අපේ ඉන්න කස්ටමර්ලට ඩිපොසිට් කරලා දෙන ඒජන්ට්ලා ඉන්නවා. මෙන්න මේ ඒජන්ට් කෙනෙක් හරහා ඔයාලට මේක ඩිපොසිට් එකක් කරගන්න පුළුවන්. ඔයාලට මිනිමම් රුපියල් 5000න් වගේ ඩිපොසිට් කරලා ඉවරලා වැඩේ ස්ටාර්ට් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ රුපියල් 5000 තිබ්බත් XM පටන් ගන්න පුළුවන්. හැබැයි මම පළවෙනිම කියනවා XM account එකක් හදලා ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා නම්
ඔයා සාමාන්‍ය ටිකක් වැඩි මුදලක් දාගන්න. සමහර දවස්වල බෝනස් තියෙනවා 100%ක බෝනස් තියෙනවා. ඔයා රුපියල් 10000 දපුවොත් ඔයාට 10000ක බෝනස් එකක් හම්බෙනවා. සාමාන්‍ය දැනටත් යම්කිසි ඔයකට බෝනස් එකක් හම්බෙනවා. මේකේ තියෙන විශේෂත්වය Binance එකට ඩිපොසිට් එකක් දැම්මොත් ඔයාට කිසිදු මුදලක් ඔයාට බෝනස් එකක් විදිහට හම්බෙන්නේ නැහැ. ඔයා හිතන්න මේකට ඩොලර් 100ක් දැම්මොත් සාමාන්‍ය 130ක් 140ක් වගේ මේකට වැටෙනවා. ඒක බෝනස් එකක් විදිහට තමයි XM එකෙන් දෙන්නේ. ඔයාට ඒකෙන් ට්‍රේඩ් කරලා ඒකෙන් ප්‍රොෆිට් එක ඔයාට විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. මේකේ තියෙන වාසිය තමයි ෆොරෙක්ස් ට්‍රේඩ් කරලා තියෙන වාසිය තමයි අපිට බෝනස් මුදලක් ලැබෙනවා. හරි මේක කොහොමද කරගන්නේ කියලා බලමු. අපි දැන් අද මම කියලා දෙන්නම් ලෝකල් ඩිපොසිටර් කෙනෙක් කරා ඩිපොසිට් කරගන්නේ කොහොමද කියලා. ඒක හැම කෙනෙක්ටම පහසුයි ඉඳලා. ওই විදිහටම තමයි Binance කරා ඩිපොසිට් කරන්නේ. wallet address එක දෙනවා. address එකෙන් transfer කරන් තමයි තියෙන්නේ. ඔය Binance trading කරන කට්ටිය එහෙම ඉන්නවනම් අන්න ඒ කට්ටියට ගොඩාක් ලේසි පොඩි process එකක් තියෙන ඕනකට තේරුම් ගන්න පුළුවන් විදිය. Binance කරා ඩිපොසිට් කරන විදියත් මම ඉදිරියේදී වීඩියෝ එක Binance කරා ඩිපොසිට් කරන වීඩියෝ උත් අරගෙන එන්න. දැනට ලෝකල් ඩිපොසිටර් කෙනෙක් කරා ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ හින්දා මම මේක ගැන කියලා දෙන්න. හරි මේකට ආවට පස්සේ ලෝකල් ඩිපොසිටර්ගේ ID එක මෙතෙන්ට දාන්න ඕනේ. මම ඊට කලින් ඔයකට ලෝකල් ඩිපොසිටර් කෙනෙක්ව contact කරලා දෙන්න. ඔයාට පුළුවන් එයා හරහා ඩිපොසිට් එක කරගන්න. මම එයාගේ නම්බර් එක පහළ comment section එකේ දාන්න. අන්න එයාට message එකක් දාලා ඔයා ඩිපොසිට් එක කරගන්න පුළුවන්. ඔය කට්ටියට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ලෝකල් ඩිපොසිටර්ගේ නම්බර් එක. මෙන්න මේක 076යි 76යි 76යි 611 කියන නම්බර් එක තමයි මෙන්න මේ අපිට ඉන්න ඒජන්ට්ගේ නම්බර් එක. මෙන්න මේ ඒජන්ට්ව contact කරන ඔයාට ඕන වෙලාව ඩිපොසිට් එක කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම ඩිපොසිට් එක කරගන්න ඕනේ කියලා ඒජන්ට් මැසේජ් එකක් දානවා. දැම්මට පස්සේ ඔයාට ආව මැසේජ් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ගැන සම්පූර්ණ විස්තරයක් කියවනවා. ඩිපොසිට් කරනවා නම් ඩිපොසිට් එක අවම ඩොලර් 15ක් ඩිපොසිට් කරන්න ඕනේ කියලා සඳහන් වෙලා තියෙනවා. අවම ඩොලර් එකක් මේකට දෙන්නේ රුපියල් 315 ගාන දෙන්නේ. ඊට අමතරව විත්ඩ්‍රෝ කරනවා නම් අවම ඩොලර් 15ක් තමයි ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් වෙන්නේ. ලෝකල් ඩිපොසිටර් කෙනෙක් කරහා විත්ඩ්‍රෝ කරනවා නම් ඒ විත්ඩ්‍රෝ කරනවා නම් රුපියල් 300 ගාන තමයි ඒ කට්ටිය ගන්න. හැබැයි Binance කරහා මේ වැඩේ කරනවා නම් දවසේ සෙල් වෙන ප්‍රයිස් එකට ඔයාලට මිලදී ගන්න වගේ සෙල් කරන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. ලෝකල් ඩිපොසිටර් කෙනෙක් කරා වැඩ කරද්දී වාස්තු දෙකම තියෙනවා. ඉක්මනින්ම ඩිපොසිට් කරගන්න පුළුවන්. ඊට අමතරව පොඩි බැලන්ස් එකක් තිබ්බා ඩිපොසිට් කරනවා. මේ වගේ වාසි තියෙනවා. හැබැයි විත්ඩ්‍රෝ කරද්දී ඒ කට්ටිය දෙනවා ප්‍රයිස් එකක්. ඒ ප්‍රයිස් එක තමයි විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඊටම ලේසි පහසුයි. ඒ හින්දා ඔය කට්ටියට ලෝකල් ඩිපොසිටර් කෙනෙක් කරා වැඩේ කරන්න යන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට මැසේජ් එකක් දැම්මට පස්සේ අපි මෙයා අපිට විස්තරයක් කියවනවා. මෙන්න මේ විදිහට එයාගේ user ID එක තියෙනවා. ඒ කියන්නේ අපේ local depositor ගේ ID එක තියෙනවා. අපිට කරන් තියෙන මෙන්න මේ ID එක පයින්නවා copy කර ගන්න ඕනේ. මෙන්න මේ ID එක copy කරගෙන ඉවරලා අපි යන්න ඕන අපේ XM account එකට. මෙන්න මේ විදිහට XM account එක ඇතුළට ආවට පස්සේ අපේ local depositor ගේ ID එක මෙතෙන්ද submit කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ටික් එකක් දාන්න. ඔයාලට මේක කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ කරන් තියෙන්නේ අපි ඩිපොසිට් කරන amount එක මෙතෙන් දාන්න ඕනේ. අපි සාමාන්‍ය ඩිපොසිට් කරන හදන ඩොලර් 15. මෙන්න මේ විදිහට 15යි කියලා දැම්මා. 15යි කියලා දාලා ඉවරලා අපිට කරන් තියෙන්නේ සබ්මිට් කරන එක. හරි මෙන්න මේ විදිහට සබ්මිට් කරාට පස්සේ ඔකට මෙන්න මේ වගේ තැනක් එනවා. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ මේකේ confirm කියන තැනක් තියෙනවා. මම මේ විදිහට confirm කියන තැන ක්ලික් කරගන්නවා. මෙන්න මේ විදිහට confirm කියන තැන ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට successful කියලා වැටෙනවා. ඔක screenshot එකක් කටේ ගන්න. බලන්න මොකක් හරි issue එකක් තියෙනවා කිව්වොත් මේක ඔයාලට කරන් තියෙන agent එක යවන්න. හරි මෙන්න මේ විදිහට යාට යවුවට පස්සේ ඊට පස්සේ අපි මෙයාට මැසේජ් එකක් දාන්න ඕන අපිට bank details ටික එවන්න කියලා. ඊට පස්සේ එයා අපිට bank details ටික ලබා දෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ අපි online transfer කරන method එකක් හරහා මොකක් හරි transfer කරන විදියක් කරා මෙයා දෙන bank account එකට transfer කරන්න ඕනේ. transfer කරද්දී අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන කරුණු ටික මෙන්න මෙයා දෙනවා. අන්න ඒ දේවල් ටික පිළිපදින්න ඕනේ. නැත්නම් ඔයා ඩිපොසිට් එක කරගන්න ලැබෙන්නේ නැහැ. මම ඒකේ පළවෙනිම කරන්න ඕන දේවල් ටික පැහැදිලි කරලා දෙන්න. ඔය කට්ටිය ඔන්ලයින් මෙයාට ඩිපොසිට් එකක් කරනවා නම් රීමාක් එකට ඔයාගේ user ID එක අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. නැත්තම් ඔයාට ඩිපොසිට් එක කරලා දෙන්නේ නැහැ. මෙයාගේ වැරද්දක් නෙමෙයි ඔයා කරන වැරද්දක් තමයි ඒක. මොකද්ද තමන්ගේ user ID එක. අන්න ඕක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ XM account එක log වෙන්න. XM account එක log වුණාට පස්සේ my account කියන tab එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් account ID කියලා ID එකක් තියෙනවා. මගේ මෙන්න මේ විදිහට 33014යි 63295 කියන ID එක.
ඔන්න ඔය විදිහට ඔයාටත් ID එකක් තියෙනවා. මෙන්න මේ ID එක ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන කෙනෙක් දන්නවා රීමාර්ක් කියලා තියෙනවා තැන. ඔන්න ඔතෙන්ට ඔයාගේ user ID එක සඳහන් කරලා තමයි payment එක කරන්න ඕනේ. payment එක කරලා ඉවරලා තමයි slip එක ආරයට යවන්න ඕනේ. ඊට අමතරව ඔයා ATM එකක් කරා ඩිපොසිට් කරනවා නම් කරන්න ඕනේ process එකත් එයා කියලා දෙනවා. අන්න ඒ විදිහට කරා නම් හරි. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒජන්ට් මැසේජ් එකක් දාලා ඕන වෙලාවක ඒ ප්‍රශ්නේ ක්ලියර් කරගන්න පුළුවන්. හරි මෙන්න මේ වෙලෙදි මම ඩිපොසිට් එකක් කරලා ඉවරයි. ඊට පස්සේ මට කරන් තියෙන්නේ ඩිපොසිට් කරපු ස්ලිප් එක මෙයාට දාන්න ඕනේ. අපි මේකේ පිළිපදින්න ඕනේ කරුණු ඒ වගේ දේවල් මෙතන දාලා තියෙනවා. පහත පියවර අනුගමනය කරන්න කියලා. එයාම අපිට විස්තර ටිකක් දීලා තියෙනවා. මෙන්න මේ ටික නම් හරියටම එයා කියන විදිහට කරන්න නැත්නම් ඩිපොසිට් එක කරගන්න නම් වෙන්නේ නැහැ. හරි මම මේ විදිහට මෙයාට ස්ලිප් එක අප්ලෝඩ් කරනවා. හරි මෙන්න මේ විදිහට ස්ලිප් එක අප්ලෝඩ් කරලා මෙයා අපිට කියනවා අපේ ID එක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඒ කියන්නේ අපේ XM ID එක මෙයාට ට්‍රාන්ස්ෆර් කරන්න කියලා මෙතන කියන්නේ. මම මේ විතර මගේ XM ID එකයි $15 රුපියල් 4725ක් වෙනවා. ඒක ට්‍රාන්ස්ෆර් කරලා ප්‍රූෆ් දෙක මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆර් කරලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි 100% නිවැරදි විදිහට local depositor කෙනෙක් කරා XM එකට ට්‍රාන්ස්ෆර් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙයා චෙක් කරලා බලනවා. චෙක් කරලා බලලා පොඩි වෙලාවක් ඇතුළත තමන්ගේ account එකට USD ප්‍රමාණය වැටෙනවා. ඔයාලට කොහොමද මේ USD ප්‍රමාණය වැටෙන්නේ කියලා බැලුවොත් ඊට පස්සේ මගේ මෙන්න මේ අලුතෙන් හදපු account එක මේ විදිහට බලන්න පුළුවන් balance එක 0 වෙලා තියෙනවා. මේකට පොඩි වෙලාවක් ගියාට පස්සේ $15 විතර නෙමෙයි ඔයාලට බෝනස් එකකුත් ඇඩ් වෙනවා. ඒ බෝනස් මුදලත් එක්ක ඩොලර්ස් ප්‍රමාණය මෙතෙන්ට ඇඩ් වෙලා දිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි local depositor කෙනෙක් කරා ඩිපොසිට් කරගන්න තියෙන්නේ. ඔයාලට ඉතාම සරලයි ඉතාම පහසු වැඩක්. විනාඩි 20ක කාලයක තුත් අපේ ඩිපොසිට් එකක් ගන්නවා. හැබැයි ඔයාලට මීට වඩා වේගෙන් ඩිපොසිට් සහ විත්ඩ්‍රෝ කරගන්න ඕන නම් Binance කියන මෙතන පාවිච්චි කරන්න පුළුවන්. Binance එකේ ඩිපොසිට් එක දාපු ගමන් වැටෙනවා. අරගේ හැබැයි local depositor එකේ තියෙන වාසිය පොඩි මුදල් ඩිපොසිට් කරන්න පුළුවන් ඉඳ තමයි මම local depositor කෙනෙක් contact කරලා දුන්නේ. එතකොට ඔයාලට වැඩේ start කරගෙන යන්න පුළුවන්. පොඩි balance එකක් තියෙන කෙනෙක්ට උනත් ඒයින් තමයි මම ඒ කෙනෙක්ව contact කරලා දුන්නේ. නැත්නම් Binance තරහා deposit කරන්න කියලා කියනවා. Binance තරහා deposit කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. කිසියම් වෙලාවක මේ local depositor කෙනෙක් පාවිච්චි කරන්න එපා. Binance තරහාම deposit කරන්න. ඒකේ වාසියක් තියෙන ඉක්මනට deposit සහ withdrawal කරගන්න පුළුවන්. පැය 24ම වැඩ කරනවා. ඔයාලට ඕන වෙලාවට deposit withdraw කරන්න පුළුවන් වාසිය තියෙන හින්දා Binance තරහා deposit කරන්න. එහෙම නැති කට්ටිය විතර local depositor කෙනෙක්ව පාවිච්චි කරලා local depositor කෙනෙක් තරහා deposit කරන්න. දැන් ඩිපොසිට් එකක් දැම්මට පස්සේ එතනින් යාට මුදල් earn කරන්න ඕන. නිකන් ඩිපොසිට් එකක් දාලා වැඩක් නැහැ. එතනින් යාට මුදල් earn කරන්න ඕන. මම මුදල් earn කරනවාට උදව් කරනවා කියවනේ. ඔයාලට කරන් තියෙන්නේ පහලින් මම දාලා තියෙනවා WhatsApp group එක. ඔන්න ඔය WhatsApp group එක ඇඩ් වෙන්න group එකේ මම සියලෝ විස්තර ටික දානවා කොහොමද මේකේ වැඩේ කරගෙන යන්නේ කියලා. මම ඊළඟ වීඩියෝ එක අරන් එන්නම් කොහොමද මෙතනින් එහාට මුදල් earn කරන්නේ කියලා. ඊට අමතරව earn කරන මුදල් withdraw කරන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව මම වීඩියෝ එක අනිවාර්යෙන්ම අරන් එනවා. ඔයාටත් එතකොට ඒ වීඩියෝ එක බලලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද deposit සහ withdraw කරන්නේ කියලා. deposit කරන්නේ කොහොමද කියලා මේකෙන් බලලා withdraw කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලලා idea ගන්න පුළුවන්. මුදල් earn කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එක මම අරන් එන්නම්. පිළිවෙලට මේක ගැන අපි වීඩියෝ සීරියස් විදිහට අරගෙන එන හින්දා. හරි මෙන්න මේ විදිහට තමයි XM account එකට 100% නිවැරදිව ඊටම පහසුවෙන්ම ඩිපොසිට් එක කරගන්න තියෙන්නේ. මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන මම නිර්මාණය කරා කියලා ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් කියලා හිතනවා නම් ඔයාගේ නොදන්න යාළුවෙක් ඉන්නවනේ XM ගැන හොයන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ අනිවාර්යෙන් ලයික් එකක් දාලා මාව subscribe කරලා bell icon ඕල් කරලා තියන්න. එතකොට තමයි XM සම්බන්ධ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වීඩියෝ ලයික් එකක් දාලා අදහස කමෙන්ට් කරලා යන්න. එහෙනම් අපි ඊළඟ XM සම්බන්ධ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.